ගෙතීම මගින් අපිට ලස්සන නිර්මාණ කරගන්න පුළුවන්. ගොතන්න ඉගෙනගත්තු කෙනෙක්ට ලස්සන ඇඳුම් පැළඳුම්, නිර්මාණ, ඩෙකරේෂන්ස් වගේ ගොඩක් දේවල් ගොතන්න පුළුවන්කමක් තියෙනවා. මේ විදිහට ගොතන්න පුළුවන් වෙන නම් අපි මුලින්ම ඉගෙන ගන්න ඕන මූලික ගෙතුම් ක්‍රම මොනවද කියන එක. මූලික ගෙතුම් ක්‍රම මොනවද කියන එක ඉගෙනගෙන ඒක පුහුණු කිරීම තුළින් තමයි අපිට ඉදිරියට ලස්සනට නිර්මාණ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා අපි මේ වීඩියෝ මාලාවෙන් මුලින්ම අපි ඉගෙන ගන්න හදන්නේ මූලික ගෙතුම් ක්‍රම සහ එහි භාවිතයන් ගැන තමයි. ගොතන්න ඉගෙන ගන්නවා නම් අපිට මුලින්ම ගෙතුම් කටු අවශ්‍ය වෙනවා. මෙතන තියෙනවා විවිධ ප්‍රමාණයන්ගෙන් සහ ආකාර දෙකකින් ගෙතුම් කටු. මේ තියෙන්නේ ප්ලාස්ටික් ග්‍රිප් එක තියෙන ගෙතුම් කටු. ඔයාලා බැලුවොත් ඔයාලට පේනවා මෙතන ගෙතුම් කටුවේ ප්‍රමාණය. සයිස් එක මොකක්ද කියලා මෙන්ෂන් වෙනවා. මෙතන තියෙන්නේ මිලිමීටර් 5.5 ප්‍රමාණයේ ගෙතුම් කටුව. මේ තියෙන්නේ මිලිමීටර් 3. අපි මේ ගෙතුම් කටුව බැලුවොත් එතන ප්‍රමාණය සඳහන් වෙනවා. මේ ගෙතුම් කටුවේ ප්‍රමාණය අපි ගොතන්න භාවිතා කරන මාධ්‍ය ඌල් හරි නූල් හරි ඒ මාධ්‍ය අනුව අපිට තීරණය කරන්න වෙනවා. ඒකට ගැලපෙන්නේ මොන සයිස් එකෙන් මොන ප්‍රමාණයෙන් ගෙතුම් කටුවක්ද කියන එක. සමහර වූල් වර්ගවල සමහර නූල් වර්ගවල ලේබල් එකේම කියනවා මේ වූල් වර්ගයට මේ ප්‍රමාණයේ ගෙතුම් කටුවක් පාවිච්චි කරන්න කියලා. එහෙම සඳහන් නොවන අවස්ථාවලදී අපිට පුළුවන් අපේ කැමැත්ත අනුව කැමති ප්‍රමාණය ගැළපෙන ප්‍රමාණය ගෙතුම් කටුවක් පාවිච්චි කරන්න. මෙතනදී මේ ස්ට්‍රේට් ගෙතුම් කටුවක්ද එහෙම නැත්නම් මේ විදිහේ ග්‍රිප් එක තියෙන කටුවක්ද පාවිච්චි කරන්න කියන එකත් ඔයාලගේ කැමැත්ත අනුව තීරණය කරන්න පුළුවන්. සමහර අය මේ ආකාරයේ ගෙතුම් කටුවකට කැමති. තව සමහර අය ග්‍රිප් එක තියෙන ගෙතුම් කටුවට කැමති. දැන් බලමු අපි ගොතන්න පාවිච්චි කරන්න පුළුවන් මාධ්‍ය මොනවද තියෙන්නේ කියලා. මූලිකවම ඌල් වර්ග තියෙනවා. මේ තියෙන මිල්ක් කොටන් ඌල් වර්ග. ඒ වගේම සාමාන්‍ය වෙළඳපොලේ තියෙන ඇක්‍රිලික් සින්තටික් කේන් එක තියෙන ඇක්‍රිලික් ඌල් වර්ග තියෙනවා. ඒ වගේම මේ තියෙන කේක් කෑන් එක අපිට ලස්සන නිර්මාණ කරන්න පාවිච්චි කරන්න පුළුවන් ඌල් වර්ගයක්. ඒ වගේම මෙතන තියෙනවා වෙල්වෙට්. මේකත් ලස්සන බෑග් ලස්සන නිර්මාණ කරන්න පාවිච්චි කරන්න පුළුවන් ඌල් වර්ගයක්. මීට අමතරව නූල් වර්ග තියෙනවා T10 T20 වගේ අපි টොප්ස් හැම ගොතන්න පාවිච්චි කරන නූල් වර්ග තියෙනවා. මීට අමතරව තව ෆැන්සි yarn types තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. දැනට අපි මිල්ක් කොටන් yarn එකකින් ගොතන්න පටන් ගමු. මෙතන තියෙන්නේ මිල්ක් කොටන් ඌල් බෝලයක්. ඒ වගේම මිලිමීටර් 3 ප්‍රමාණයේ ගෙතුම් කටුවක්. මේ දෙක පාවිච්චි කරලා තමයි අද අපි මූලික ගෙතුම් ක්‍රම ගැන ඉගෙන ගන්න. දැන් අපි මූලිකව ගොතන්න අවශ්‍ය වෙන ගෙතුම් කටුව ඌල් බෝලයක් කතරක් ලං කරගෙන තියෙනවා. මීට අමතරව වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා ස්ටිච් මාකර්ස්. ස්ටිච් මාකර්ස් පාවිච්චි වෙන්නේ අපි ගොතනකොට ඒ තියෙන ගෙතුම් ගණන් කළා ඒවා නම්බර් කරලා තියාගන්න තමයි මේ ස්ටිච් මාකර්ස් ඕන වෙන්නේ. මේවා මූලික ගෙතුම් ක්‍රමවලදී අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඉදිරියට අපි එක ප්‍රොජෙක්ට් ගොතනකොට වගේ අපිට ඕන වෙනවා. ඒ වගේම ටේපස්ට්‍රි නීඩල් එකක් හරි yarn නීඩල් එකක් හරි තියෙනවා නම් ඒවත් අපිට ඉදිරියට අවශ්‍ය වෙනවා. හැබැයි මේවා දැනට අවශ්‍ය නැහැ. දැනට අපිට මේ තියෙන බේසික් වලින් ගොතන්න පුළුවන්. ඔයාලත් මේ වගේ ලාවර්ණයක වූල් නූලක් පාවිච්චි කරන්න. එතකොට අපිට ලේසි මේකේ අපිට මේ තියෙන ගෙතුම් බලාගෙන යන්න ලේසි පැහැදිලිව පේන නිසා. අපි දැන් බලමු ගෙතුම් කටුව කොහොමද අල්ලන්නේ කියලා. ගෙතුම් කටුව අල්ලද්දී ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් පීයක් අල්ලනවා වගේ. අපි පීයක් අල්ලනවා වගේ ගෙතුම් කටුව අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් පෑනක් පැන්සලක් අල්ලන විදිහට අල්ලන්නත් පුළුවන්. මේකෙන් මට වඩාත්ම පහසුව පීයක් අල්ලනවා වගේ
මෙතනදී බලන්න ඔයාලට පහසු ක්‍රමය මොකක්ද කියලා. කෙනෙක්ට පහසු ක්‍රමය තව කෙනෙක්ට අපහසු වෙන්න පුළුවන්. Tamanට පහසු විදිහට තමයි ගොතාගෙන යන්න ඕන. දැන් ගෙතුම් කටු අල්ලන විදිය හරි. අපි කොහොමද ඌල් නූල අතේ රඳව ගන්න කියලා ඊළඟට බලමු. ඔයාලා දැකලා ඇති අපි මැෂින් එකකට නූල දැම්මා වුණත් මැෂින් එකේ නූල ගොඩක් ටයිට් නැතුව ගොඩක් ලූස් නැතුව රඳව ගන්න පොඩි ගැජට් එකක් තියෙනවා. ඒ වගේ අපි ගොතද්දී මේ ගොතන නූලත් ගොඩක් ටයිට් නැතුව ගොඩක් ලූස් නැතුව අතේ රඳව ගන්න ඕන. මම රඳව ගන්නේ මෙන්න මේ විදිහට. මේ මගේ සුළඟිල්ල පට්ටගෙන මෙන්න මේ විදිහට. මේක ඔයාලට පහසු විදිහකට කරන්න පුළුවන්. එක එක අය එක එක විදිහට තමයි මෙහෙම තියාගන්නේ. සමහරු මෙහෙම මේ ඇඟිල්ලෙම මෙහෙම දෙපටක් තියාගන්න ඇත් ඉන්නවා. සමහර අය මෙහෙම ගන්නවා. කොහොම ගත්තා වුණත් නූල ගොඩක් ලූස් නැතුව ගොඩක් ටයිට් නැතුව අපි ගොතාගෙන යද්දි මොකද ගොතනකොට මේ නූල මෙහෙම එන්න ඕනනේ. අන්න ඒ එන්නයි අපි අතේ රඳව ගන්න. දැන් ඔයාලට පහසු විදිහකට මේ විදිහට අතේ නූල තියාගෙන ගෙතුම් කටුව තමන් කැමති විදිහට අල්ලගෙන තමයි ගොතාගෙන යන්න තියෙන්නේ. මම හිතනවා දැන් අපි මූලික අධීර දේවල් ටික පැහැදිලි කියලා. අපි නම් ගොතන්න පටන් ගමු. මුලින්ම අපිට ඕන වෙනවා ස්ලිප් knot එකක්. ස්ලිප් knot එක හදාගන්න අපි මේ විදිහට ඌල් නූල මේ විදිහට අරගෙන මේ ලූප් එකක් එන විදිහට නවාගෙන ආයේ මේ විදිහට මෙහෙම මේ නූල ඇදලා ගන්නවා. මේක තමයි අපේ ස්ලිප් knot එක. මේක තමයි අපි ගෙතුම් කටුවට දාලා අපේ ගොතන විදිහ පටන් ගන්න මෙන්න මේ විදිහට. මේක ගොඩක් ටයිට් නැති වෙන්න, ගොඩක් ලූස් නැති වෙන්න හදා ගන්න ඕන. මේක ඇත්තටම කිව්වොත් අදින ගැටයක් වගේ මේ ලිහිලා යනවා. අය කියන්නම්කෝ. මේ විදිහට ලූප් එකක් වෙන විදිහට හදලා ගන්නවා. මෙහෙම මේ නූල ඇදලා ගත්තා. දැන් අපේ ස්ලිප් knot එක හරි. මේක ගෙතුම් කටුවට දාලා ඇටච් කරගත්තා. අපි වූල් නූල අල්ලන විදිහට නූල අතේ රඳව ගත්තා. ගෙතුම් කටුව මේ අතින් ගත්තා. දැන් අපිට තියෙන්නේ ගොතාගෙන යන්න. අපි මුලින්ම ඊළඟට බලමු දම්වැල ගොතන්නේ කොහොමද කියලා. දම්වැල ගොතද්දී ඔයාලට පේනවා මේ ගෙතුම් කටුවේ තියෙනවා පොඩි කොක්කක් වගේ. මේ කොක්කෙන් තමයි අපි මේ නූල පටලවල හෙට මෙහෙට කරගන්නේ. එතකොට දැන් අපේ ගෙතුම් කටුවේ දැනටම ලූප් එකක් තියෙනවානේ. අපි ඊළඟට කරන්නේ ආයෙ මේ විදිහේ ලූප් එකක් පටලවලා අර අපේ තිබිච්ච ලූප් එකේ ඇතුලෙන් මේ පැත්තට ගන්නවා. මේ තියෙන අපේ පළවෙනි දම්වැල. ආයෙ විදිහට පටලවලා ගත්තා. මේ පැත්තට ගත්තා. දෙවෙනි දම්වැල. ආයෙ විදිහට පටලවලා ගත්තා. තුන්වෙනි දම්වැල. මේව ගොඩාක් තද කරන්න එපා. ගොඩක් ලූස් එකට තියන්නත් එපා. ගොඩක් තද කරවොත් ඊළඟ පිරවිලි ගොතන්න අමාරුයි. ඒ වගේම ගොඩක් ලූස් තිබ්බොත් අපේ කරන නිර්මාණයට ඒක එච්චර ලස්සන නැහැ. දැන් අපි දම්වැල් 3ක් ගොතලානේ තියෙන්නේ. මේ විදිහට ඊටු ටිකත් අපි ගණන් කර කර ගොතනවා. අපි සාමාන්‍ය නිර්මාණයකට දම්වැල් ගොතද්දී ගණන් කරලා තමයි ගොතන්නේ. ඒ අර නිර්මාණයට අවශ්‍ය දිග ගන්න ඒ වගේ ඕන නිසා අපි ගණන් කරනවා. දැන් මෙතන මේ ඔයාලට පේනවා පොඩි V අකුරු වගේ වෙන්න දම්වැලේ තියෙන්නේ. 1යි 2යි අන්න මම ආයෙ ලියලාම ඔයාලට පෙන්නන්නම්. ලූප් එකක් හදාගත්තා. මේ විදිහට ස්ලිප් knot එක හදලා ගත්තා. ඒක මේ විදිහට ගෙතුම් කටුවට දැම්මා. ඌල් නූල මේ විදිහට අල්ලගත්තා. මේක ගොඩක් ටයිට් නැති වෙන්න, ගොඩක් ලූස් නැති වෙන්න මේ විදිහට ගන්නයි තියෙන්නේ. දැන් අපි දම්වැල ගොතනවා. ගෙතුම් කටුවේ පටලවලා ලූප් එකක් මේ විදිහට මේ පැත්තට ගත්තා. පළවෙනි දම්වැල ගොතලා ඉවරයි. ආයෙ පටලවලා ගත්තා. දෙවෙනි දම්වැලත් ගොතලා ඉවරයි. 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. දැන් අපි දම්වැල් 10ක් ගොතලා තියෙනවා. ඔයාලට මේ දම්වැල ගොතන්න පුරුදු වෙන්න මේ විදිහට දම්වැල් 20ක් 50ක් 100ක් කැමති ප්‍රමාණයක් ගොතාගෙන යන්න. එතකොට ඔයාලට මේක ගොතන්න පුරුදු වෙනවා. ඊළඟට අපි තනිපට පෙරවිල්ල ඉගෙන ගනිමු.
අපි දැන් මෙහෙම දිගින් දිගට ගොතන්න අපේ මේ නිර්මාණය උස වැඩි වෙනවනේ. පේලි මේ අතට උස වැඩි වෙගෙන යනවා. ඒ උස වැඩි වෙද්දී ඒ පේලියට අවශ්‍ය උස ලස්සනට ගන්න අපි ටර්නින් චේන්ස් ගොතනවා. ටර්නින් චේන්ස් ගොතන්නේ පේලියට අවශ්‍ය උස ගන්න. එතකොට අපි ගොතන පිරවිල්ලට අදාළව ගොතන ටර්නින් චේන්ස් ගණක් තියෙනවා. දැන් අපි තනිපට පිරවිල්ලනේ ගොතන්නේ. තනිපට පිරවිල්ලේදී ටර්නින් චේන්ස් එකයි ගොතන්නේ. පේලියට උස ගන්න. මෙහෙම දැන් අපි 10ක් ගොතලා තිබුණා. තව ධම්මලක් ගතුවා. එතකොට ධම්මල් 11ක් තියෙනවා. මේ අමතරව ගෙතුවේ පේලියට අවශ්‍ය උස ගන්නනේ. ඒ නිසා මේක අතහැරලා ඊළඟ ධම්මලේ ඉඳලා තමයි අපි පිරවිලි ගොතන්නේ. අපි කරන්නේ අපි අමතරව ගොතපු ධම්මල අතහරිනවා ඊළඟ ධම්මලට. මෙන්න මේ විදිහට ගෙතුම් කටුව දාලා ලූප් එකක් මේ විදිහට පටලවලා මේ පැත්තට ගන්නවා. දැන් අපේ ගෙතුම් කටුවේ ලූප් දෙකක් තියෙනවානේ. ආයෙ අපි නූලක් පටලවලා මේ විදිහට මේ ලූප් දෙකෙන්ම පාස් කරලා ගන්නවා. මේ තියෙන අපේ පළවෙනි තනිපට පිරවිල්ල. දැන් අපිට මේ අපි ධම්මල් 10ක් ගොතලා තියෙනවනේ කලින්. මේක ඉස්සරහටත් මේ විදිහට ගොතාගෙන යන්නයි ඕන. ඊළඟ ධම්මලට ගෙතුම් කටුව දානවා. මේ විදිහට ලූප් එකක් පටලවලා මේ පැත්තට ගන්නවා. ලූප් දෙකක් තියෙනවා දැන් ගෙතුම් කටුවේ. ආයෙ එකක් පටලවලා අරගෙන ලූප් දෙක ඇතුළෙන්ම මේ පැත්තට ගන්නවා. ආයෙ විදිහටම ගෙතුම් කටුව ඇතුල් කරා ලූප් එකක් ගත්තා. ගෙතුම් කටුවේ දැන් ලූප් දෙකක් තියෙනවා. මේ විදිහට ගෙතුවා. පැහැදිලි නේද? මේ ගොතද්දි දැන් අපි මේ වතන වූල් එක තියෙනවානේ. මේක පොඩ්ඩක් දිගහැර ගන්න. නැත්නම් ගොඩක් අද වුණොත් වලට ගොතා ගන්න අමාරු වෙනවා. ඔයාලට මතක ඇති අපි මුලින්ම ගොතද්දී ස්ලිප් නොට් එකකින් තමයි පටන් ගත්තේ. ස්ලිප් නොට් එක පටන් ගත්ත තැන අපි ගොඩක් තද කරලා මේ හදලානේ තියෙන්නේ. මේක චේන් එකක් නෙමෙයි. ඒ හින්දා ගෙතුම් කටුව එතනට දාලා එතන පිරවිල්ලක් ගොතන්නේ නැහැ. හන්ද? අර ගොතපු ධම්මල් වලට විතරයි ගොතන්නේ. දැන් අපි මේ තනිපට පිරවිල්ල පේලියම ගොතලා ඉවරයි. දැන් අපිට තව පේලියක් ගොතන්න ඕන කියමු. එතකොට අපි මොකද කරන්නේ? අර මං කලින් කිව්වා පේලියට උස ගන්න අලුත් පේලියක් නම් යන්නේ. පේලියට උස ගන්න එක ධම්මලක් ගොතනවා. ඊට පස්සේ ගොතන්න පහසු වෙන්න අපි මේක මේ විදිහට අනිත් පැත්තට හරවනවා. හරවලා පළවෙනි මෙතන මේ තියෙන්නේ අපි ගෙතුවෙන් පස්සේ ධම්මල් වගේ එන අපේ ලූප් එකක් තියෙනවනේ. අන්නේ ලූප් එකට තමයි ගෙතුම් කටුව දාන්නේ. ගෙතුම් කටුව දැම්මම මේ විදිහට පටලවලා ලූප් එකක් මේ පැත්තට ගත්තා. දැන් ගෙතුම් කටුවේ ලූප් දෙකක් තියෙනවා. එකක් පැටලුවා මේ විදිහට පාස් කරා. අමාරු නෑ නේද? මේකත් පුරුදු වෙන ඕනට කරන්න තියෙන්නේ. ඇති තරම් ගොතන එක තමයි. ගොතන්න පුරුදු වෙන්න. මේක මුලින්ම ගොතාගෙන යද්දි මෙච්චර නීට් එකට නැත්තම් ටිකක් ලූස් වගේ තියෙනවා නම් එක පැත්තකින් ඇදිලා එක පැත්තකින් ටයිට් එකට තියෙනවා නම් ඔයාලා කරන්න ඕන ඇත්තටම ගොතන එක. මොකද පළවෙනි පාර ගොතන කෙනෙක්ට නිර්මාණය ලස්සනට ගන්න අමාරුයිනේ. එහෙම ඔයාලට හැකියාවක් තියෙනවා නම් හොඳයි. එහෙම නැත්තම් අපි මොකද කරන්න ඕන? ප්‍රැක්ටිස් කරන්න ඕන. ප්‍රැක්ටිස් කරන්න තමයි අපිට ඒක ලස්සනට ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලට පේනවා අපි අපේ දෙවෙනි තනිපට පිරවිලි පේලියත් ගොතලා ඉවරයි. තව පේලියක් ගොතන්න ඕන නම් කලින් විදිහටම ධම්මලක් ගොතනවා පේලිය උස ගන්න. ආයෙ හරවනවා. හරවලා මේ විදිහට ගෙතුම් කටුව දැම්මා ලූප් එකක් පටලවලා ගත්තා. ආයෙ ලූප් එකක් ගත්තා මේ විදිහට පාස් කරලා ගත්තා.
ඊළඟට මෙතනම කියලා දෙන්නම් භාග දෙපිට පිරවිල්ල ගොතන්නේ කොහොමද කියලා. දැන් අපි තනිපිට පිරවිල්ලෙන් පේලි කීපයක් ගොතලා තියෙනවානේ. මේකෙම තමයි මම ගොතාගෙන යන්නේ. මං කියවනේ තනිපිට පිරවිල්ල ගොතද්දී පේලිය උස ගන්න එක දම්මැලක් ගොතනවා කියලා. අපි භාග දෙපිට පිරවිල්ල ගොතද්දී පේලිය උස ගන්න දම්මැල් දෙකක් ගොතන්න ඕන. දැන් මම දම්මැල් දෙකක් ගෙතුවා. අපේ පේලියට අවශ්‍ය උස ගන්න. ඊට පස්සේ මම මේක මේ විදිහට හරව ගන්නවා මගේ පහසුවට. ඊළඟට අපි කරන්නේ මෙන්න මේ විදිහට ගෙතුම් කටුවේ නූල් පටක් පටලවලා මේ අපි ගොතන්න අපි තනිපිට පිරවිල්ල ගොතද්දි ගෙතුම් කටුව දැම්මේ. ඒ විදිහටම ගෙතුම් කටුව මේ පැත්තට අරගෙන දැන් අපි ආයෙ නූලක් පටලවලා මේ පැත්තට නූල ගන්නවා. අපි තනිපිට පිරවිල්ල ගොතද්දි නූලක් පටලවගෙන නෙමෙයිනේ ගියේ. එතකොට ගෙතුම් කටුවේ තිබෙන නූල් පටවල් දෙකයි. දැන් අපි නූලක් පටලවලා ගත්ත හින්දා ගෙතුම් කටුවේ නූල් පටවල් තුනක් තියෙනවා. දැන් අපි මොකද කරන්නේ? ආයෙ නූලක් පටලවලා අරගෙන මේ තුනෙන්ම පාස් කරලා ගන්නවා. මේ තියෙන අපේ භාග දෙපිට පිරවිල්ල. මේ විදිහට නූලක් පටලවලා ලූප් එකට දැම්මා. පටලවලා ආයෙ නූලක් ගත්තා. දැන් තියෙනවා ගෙතුම් කටුවේ නූල් පටවල් තුනක්. ආයෙ නූලක් පටලවලා අරගෙන මේ විදිහට තුනෙන්ම පාස් කරලා ගත්තා. පටලවලා ගත්තා. ලූප් එකට දැම්මා. තව ලූප් එකක් ගත්තා. ගෙතුම් කටුවේ ලූප් තුනක් තියෙනවා. ආයෙ එකක් පටලවලා ගත්තා. මේ විදිහට තුනෙන්ම පාස් කරලා ගත්තා. දැන් ඔයාලට පේනවා මේ අපි තනිපිට පිරවිල්ල ගෙතුවට වඩා මේ භාග දෙපිට පිරවිල්ල උස චුට්ටක් වැඩි. ආයෙ එකක් පටලවලා ගන්නවා. අපි මෙහෙම ගොතාගෙන යමු. තේරෙනව නේද? දැන් අපි භාග දෙපිට පිරවිල්ලෙන් පේලියක් ගොතලා තියෙන්නේ. මේකේ තව පේලියක් ගොතන්න බලාපොරොත්තු වෙනවා නම් කලින් වගේ පේලිය උස ගන්න දම්මැල් දෙකක් ගොතනවා. මේක හරවනවා. හරවලා මේ විදිහට ගෙතුම් කටුවට නූලක් පටලවලා අරගන්නවා. ලූප් එකට ගෙතුම් කටුව දානවා. තව ලූප් එකක් ගන්නවා. ලූප් තුනක් තියෙනවා දැන් අපේ ගෙතුම් කටුවේ. තව එකක් පටලවලා අරගෙන මේ විදිහට තුනෙන්ම පාස් කරලා ගන්නවා. කලින් විදිහටම ගොතාගෙන යන්නයි තියෙන්නේ. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා කොහොමද අපි මේක ගොතන්නේ කියලා. අපි කලින් තනිපිට පිරවිල්ලෙන් ගොතපු ගෙතුම උඩින්මනේ ගොතාගෙන ගියේ. එහෙම නැත්නම් මේ තියෙන අපේ දම්මැල් 10ක් ගොතපු එකනේ. එතකොට දම්මැල් 10ක් ගොතලා අපි භාග දෙපිට පිරවිල්ල ගොතනවා නම් ඒත් අපි කරන්නේ අමතරව පේලිය උස ගන්න දම්මැල් දෙකක් ගොතනවා. එතකොට මේ ගොතපු දම්මැල් දෙකම අපි අතාරිනවා. ගොතද්දි ඊළඟ පිරවිල්ලේදී නූලපට මෙහෙම එකපාරක් පටලවලා අරගෙන 1යි 2යි 2 වෙනි දම්මැලත් අතහැරලා 3 වෙනි දම්මැලට ගෙතුම් කටුව දාන්නේ.
දාලා තව නූලක් පටලවලා අරගෙන මෙන්න මේ විදිහට ගන්නවා. දැන් අපේ ගෙතුම් කටුවේ නූල් පෙටවල් 3ක් තියෙනවා. ආයෙ නූලක් පටලවලා අරගෙන මේ විදිහට තුනෙන්ම එකපාර පාස් කරලා ගන්නවා. ආයෙ එකක් පටලවනවා. ආයෙ මේ විදිහට ගොතාගෙන යන්නයි තියෙන්නේ. මම ඒක පෙන්වුවේ නැත්තම් ඕගලන්ට පැටලුණොත් කොහොමද දම්මලේදී අපි ගොතන්නේ කලින් අපි පිරවිල්ල උඩින්නේ ගොතාගෙන ගියේ. ඒත් ඒ විදිහටම තමයි කරන්නේ. අපි හැමතිස්සෙම පේලිය උස ගන්න තමයි දම්මල් දෙකක් ගොතන්නේ. මේ ගොතන දම්මල් ගන්න අපි ගොතන පිරවිල්ල අනුව වෙනස් වෙනවා. අපි තනිපෙට පිරවිල්ලේදී නම් එක දම්මලයි ගෙතුවේ. දැන් භාග දෙපෙට පිරවිල්ලේදී දම්මල් 3ක් ගෙතුවා. ඔයාලට මේක ප්‍රැක්ටිස් කරන්න ඕන නම් දම්මල් ටිකක් වැඩිපුර ගොතලා මේ විදිහට දිගටම ගොතාගෙන පේලි කීපයක් ගෙතුවා නම් මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. තේරෙනව නේද? දැන් මේ තියෙන අපි භාග දෙකට පිරවිල්ල ගොතපු එකනේ. මේක ආයෙ පේලි ගොතන්න ඕන නම් මේ විදිහටම අර පේලි උස ගන්න දම්මල් දෙකක් ගෙතුවා, හැරෙව්වා, ආයෙ ගොතාගෙන ගියා. එහෙම තමයි කරන්න තියෙන්නේ. දැන් මම කියන්නම් අපි දැන් ගෙතුවේ භාග දෙකට පිරවිල්ලනේ. භාග නැතුව දෙපට පිරවිල්ල කොහොමද ගොතන්නේ කියලා. අපි මෙතනදී පේලි උස ගන්න දම්මල් 3ක් ගොතනවා. 1යි 2යි 3යි. දම්මල් 3ක් ගොතනවා. හරවනවා. නූල පෙට එකපාරක් මේ විදිහට පටලවලා ගෙතුම් කටුව ලූප් එකට දානවා. තව නූල් පෙටක් පටලවලා මේ විදිහට ගන්නවා. භාග දෙපට පිරවිල්ලේදී ගෙතුවා වගේම දැන් අපේ ගෙතුම් කටුවේ නූල් පෙටවල් 3ක් තියෙනවා. අපි භාග දෙපට පිරවිල්ලේදී කරේ ආය නූලක් පටලවලා අරගෙන මේ තුනෙන්ම එකපාර පාස් කරලා ගත්තා. හැබැයි අපි දෙපට පිරවිල්ලේදී කරන්නේ මේ විදිහට නූලක් පටලවලා අරගෙන ලූප් දෙකක් විතරක් පාස් කරලා ගන්නවා. මෙන්න මේ වගේ. දැන් අපේ ගෙතුම් කටුවේ තව නූල් පෙටවල් දෙකක් තියෙනවා. ආයෙ එකක් පටලවනවා. අර තිබින්තුරු දෙකෙන් පාස් කරලා ගන්නවා. නූලක් පටලවනවා. දැන් අපේ ලූප් දෙකක් තියෙනවා. ගෙතුම් කටුව මේ විදිහට ලූප් එකට දාලා තව නූල් පෙටක් පටලවලා ගන්නවා. දැන් ගෙතුම් කටුවේ නූල් පෙටවල් 3ක් තියෙනවා. එකක් පටලවලා ගන්නවා. දෙකකින් පාස් කරනවා. ආයෙ එකක් පටලවලා අරගෙන ඊතර දෙකෙන් පාස් කරනවා. පේනව නේද? දැන් භාග දෙපට පිරවිල්ලට වඩා මේ දෙපට පිරවිල්ලේ උස වැඩි. එකක් පටලවලා ගත්තා. මේ විදිහට දෙකටම ගොතාගෙන යන්නයි තියෙන්නේ. මම හිතනවා ඔයාලට මේක පැටලෙන්නේ නැහැ කියලා. බොහොම ලේසි පිරවිල්ල. මේ පිරවිල්ල ටිකක් උස වැඩි හින්දා ගොඩක් නිර්මාණවලදී ඒ වගේම අපි ඔය ඇඳුම් පැළඳුම් ගොතනකොට අපි මේ පිරවිලි වර්ගය පාවිච්චි කරනවා. ආයෙ අපි තව පේලියක් ගොතනවා නම් අපිට තියෙන කලින් වගේම දම්වැල් 3ක් ගොතලා පේලියට අවශ්‍ය උස අරගෙන හරවලා දිගට ගොතාගෙන යන්න. මේ තියෙන්නේ දෙපට පිරවිල්ල. දැන් මම කියන්නම් තුන්පට පිරවිල්ල කොහොමද ගොතන්නේ කියලා. අපි මුලින්ම පේලියට අවශ්‍ය උස ගන්න. මෙතනදී දම්වැල් 4ක් ගොතනවා. අපි කලින් මේ විදිහට
ගෙතුම් කටුවේ එක පෙටක් විතරක් පටලවන්නනේ ගත්තේ. දැන් අපි මේ විදිහට පෙටවල් දෙකක් පටලවනවා. එතකොට ගෙතුම් කටුවේ තිබිච්ච ලූප් එකයි පටලවපු ලූප් දෙකයි දැනටම 3ක් තියෙනවා. නේද? මේ තියෙන ගෙතුම් කටුව නූල් පෙටවල් දෙකක් පටලවනවා. 1යි 2යි 3යි ලූප් 3ක් දැනටම තියෙනවා. එතකොට ගෙතුම් කටුව ලූප් එකට මේ විදිහට දාලා තව නූල් පෙටක් කරගත්තාම අපේ ගෙතුම් කටුවේ නූල් පෙටවල් තියෙනවා 4ක්. ආයෙ අපි එකක් පටලවලා ගන්නවා. දෙකකින් පාස් කරනවා. ආයෙ එකක් පටලවලා ගන්නවා. තව දෙකකින් පාස් කරනවා. තව දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ආයෙ පටලවලා අරගෙන ඉතුරු දෙකෙන් ගන්නවා. මේක උස කලින් පිරවිල්ලටත් වඩා වැඩි. නූල් පෙටවල් දෙකක් පටලවනවා. මේ විදිහට ගෙතුම් කටුව ඇතුළට දාලා තව ලූප් එකක් ගන්නවා. දැන් ගෙතුම් කටුවේ ලූප් 1යි 2යි 3යි 4ක් තියෙනවා. ආයෙ එකක් පටලවලා අරගෙන දෙකකින් පාස් කරනවා. ආයෙ එකක් කරන් තව දෙකකින් ආයෙ අන්තිම දෙක. මේ විදිහට දෙකටම ගොතාගෙන යනවා. එච්චර අමාරු නෑ නේද? මෙතන යටම තියෙනවා වාග දෙපිට පෙරවිල්ල, දෙපිට පෙරවිල්ල තියෙනවා, තුන්පිට පෙරවිල්ල තියෙනවා. මේක ඉස්සරහටත් ගොතාගෙන යන්න ඕන නම් කලින් වගේම ධම්මෙන් 4ක් ගොතලා පේලියට අවශ්‍ය උස ගත්තා. හැරෙව්වා ගොතාගෙන ගියා.